සමනල කන්දේ සිරිපා වඳින්න ඔච්චර පියවර තියතියා මිනිස්සු මහන්සි වෙනවා නම් බුදු සිරුරේ දළදා වහන්සේ දකින්න ඔය දවස් දෙක තුනක් පොළොමේ ඉන්නක මහන්සියක් කියලා හිතන්න එපා පින්වතුනි. ඔබ ඔය දකින්නේ ලක්ෂ සංඛ්‍යාත කෝටි සංඛ්‍යාත පිරිසක් සංසාරයෙන් එතර වෙන්න මගේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ අමා ධර්මයේ දේශනා කරද්දී ඒ අමා දම් පහස ලද උතුම් වම් දළදා වහන්සේ. ඒ නිසා ඔබටත් අමා නිවනින් සැනසෙන්න යම් බුදු කෙනෙක්ගේ දහමක් ලැබුණා නම් ඔය දළදා වහන්සේගේ ස්පර්ශ වෙවි ඒ දහම් පහසල ඔබට ලැබුණේ. ඔබ බණපදයක් අහලා නම් එක සිල්පදයක් හරි රැක්කේ ඒ බණපදේ දළදා වහන්සේගේ ස්පර්ශ වුණාද නැද්ද? කෙලෙහි ගුණ දක්වන්න ඕන තුන් දළදා වහන්සේට gedara හිඳලා හරි සාදුකාර දිදී ඉන්න පින්වතුනි. පිට රටවල වල මිනිස්සු, ගෙවල් වල මිනිස්සු රූපවාහිනියෙන් අර පොලින් දැකලා දළදා මාලිගාව වඳිනකොට සාදුකාර දෙනවා. මෙකල ලංකාවේ ගෙවල් වල මිනිස්සුන්ගේ සාදු හඬ පතුරවන්න දළදා වහන්සේ ප්‍රාතිහාර්ය පානවද නැද්ද දැන්? එක දන්ත ධාතුවක් එළියට වැඩලා හැම මිනිස්සුන්ගේ කටින්ම සාදුකාරය උඩට එනවා. සාදුකාරය මතු කරවනවා. මේක දළදා වහන්සේගේ ප්‍රාතිහාර්යයක් නෙවෙයිද? මේ දළදා වහන්සේ නිසා මේ දවස්වල දන් දීලා මිනිස්සු සුගති නිවන් පිණිස කොච්චර පින් කර ගන්නවද? මිනිස්සුන්ට පින් කරවන්න දළදා වහන්සේ වැඩියාද නැද්ද? දළදා වහන්සේ ගන්ධ කුටියෙන් එළියට වැඩියේ මිනිස්සුන්ට පින් කරවන්න. තප්පරයක් හරි පැයක් හරි බුදු කෙනෙක් වෙනුවෙන් ඔය පියවර තබන්නේ. ඔච්චර රැඳිලා ඉන්නේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. බුදු කෙනෙක් දකින්න පියවර තියෙන එකට කියනවා පාද වීතිහාර පින කියලා. දළදා මාලිගාවේ පොළොමේ ඉන්න මිනිස්සු ඔය පාද වීතිහාර පින රැස් කරගත්තා. පියවර කිලෝමීටර ගණන් පියවර තියතියා. කිලෝමීටර ගණන් පියවර තියතියා පාද වීතිහාර පින රැස් කරගත්තා. ඔය මිනිස්සු පොළොමේ ඉඳලා දවස් ගණන් මහන්සි වෙලා බුදුන් දකින්න ඉන්නවනේ. ඔය මිනිස්සුන්ට ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අහඹු ලෙස මූණටම මුණ ගැහෙනවා. සංසාරේ බුදුන් සොයාගෙන ගිය අය දළදා වහන්සේ දැක්කා කියලා නෙමෙයි මිනිස්සු කියන්නේ අපේ බුදුන් දැක්කා. ජීවමාන බුදුන් දැක්කා.